අයිබෝවන් කොහොමද ඔයාලට හැමෝම පරිස්සමින් ඉන්නා නේද? ඔන්න අද මං ඔයාලට පාන් පිට් ටිකක් බ්ලෙන්ඩ් කරලා හදාගන්න පුළුවන් මාරම රස චිකන් රොටි රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. ඉතින් පිටි අනලා විස් කරලා වද වෙන්නේ නැතුව උදේට රෑට වගේම හවසට තේ එකක් බොද්දි පොඩි බඩගින්නට කන්න ටක් කාලා මේ විදිහට හදලා බලන්න. කඩේ තියෙන ෂෝටි සර්ග ගේන්නේ නැතුව වෙනසකටත් එක්ක මේ රොටි එක හදලා බලන්නකෝ. ඇත්තටම මේක මාරම රසයි. බටර් ඒ වගේම ගැඹුරු තෙලේ වදින්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. එහෙනම් ඉතින් අපි යමු ඉක්මනට වීඩියෝ එක බලන්න. ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් පළවෙනි තියෙන subscribe button එක click කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඔන්න වීඩියෝ එක ගැන හිතන දේ අදහස් යෝජනා පළවෙනි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මුලින්ම අපි මේකට ඕනි කරන ෆිලින් එක ලෑස්ති කරගමු. ඒකට මම මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන ඉස්සෙල්ලාම මේකට තෙල් එකතු කරගමු. මේස හැඳි දෙකක් වගේ. තෙල් ටික පොඩ්ඩක් රත් වෙද්දි මේ වගේ අබ ස්වල්පයක් එකතු කරගන්න. අබ ටික මේ වගේ හොඳින් පුපුරද්දී පොඩි කුරුඳු පොඩි කෑල්ලක් එකතු කරගමු මේ වගේ. ඒ වගේ මම මේකට එකතු කරගන්නවා චිකන්. චිකන් ටික හොඳින් තම්බගෙන මේ වගේ පොඩිවට කඩාගෙන එකතු කරගන්න. ග්‍රෑම් 200ක් වගේ තියෙනවා මෙතන. චිකන් ටික තම්බ ගනිද්දී ලුණු ස්වල්පයක් එකතු කරලම තම්බ ගන්න. කටු නැතුව මේ වගේ හොඳ චිකන් ගන්න ඕනි. දැන් අපි මේ චිකන් ටික විනාඩියක් වගේ තෙලේ පොඩ්ඩක් බැදගමු. විනාඩියක් විතර චිකන් ටික බැදගත්තට පස්සේ දැන් මම මේකට එකතු කරගන්නවා පොඩියට කපාගත්ත ලුණු ගෙඩියක්. ඒ වගේම පොඩියට කපාගත්ත අම්මිරිස්, කොච්චි, නයි මිරිස් මේ ඕනිම දෙයක් එකතු කරගන්න පුළුවන්. මම මේ නයි මිරිස් කරලක් තමයි එකතු කරගන්නේ. හරිම රසයි එතකොට. ඒ වගේම රම්පේ කරපිංච ටික. දැන් අපි ආයෙමත් කලවම් කරගමු හොඳට. මේ ටිකත් විනාඩියක් වගේ හොඳින් තෙම්පරාදු වුණාට පස්සේ දැන් අපි මේකට එකතු කරගමු රසායන ලුණු ස්වල්පයක්. ඒ වගේම කෑලි මිරිස් කුඩු මේස හැන්දක් විතර. ගම් මිරිස් කුඩුත් එකතු කරගන්න මේස හැන්දක් වගේ. ඉතින් මේ දේවල් ඔයාලගේ රසායන එකතු කරගන්න පුළුවන්. එකතු කළා මේ වගේ ආයෙමත් හොඳට කලවම් කරගන්න. මේ වගේ හොඳින් කලවම් කරගත්තට පස්සේ දැන් අපි මේකට එකතු කරගන්න ඕනි තම්බගත්ත අල. මං අල ග්‍රෑම් 250ක් වගේ හොඳින් තම්බගෙන කෑලි හිටින තරමට මේ වගේ පොඩි කරගෙන තියෙනවා. දැන් අපි මේ ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගමු විනාඩි 2ක් වගේ. ඉතින් මේ විදිහට හොඳට කලවම් වුණාට පස්සේ දැන් අපි මේකේ රස බලමු. අපිට ඕනි විදිහට ලුණු රසය සැර තියනවාද කියලා අඩුපාඩු තියෙනවා නම් එකතු කරගන්න. ඔයාලට තව සැර මදි වගේ නම් ගම්මිරිස් කුඩු එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මම හරිම ලේසියෙන් ෆිලින් එක ලෑස්ති කරගත්තේ. ඇත්තටම මේක හරිම රසයි. ඔයාලත් මේ විදිහටම try කරලා බලන්න. දැන් අපි එහෙනම් බැටර් එක හදාගමු. ඉතින් අද මම මේ බැටර් එක හදාගන්නේ බ්ලෙන්ඩ් කරලානේ. ඒ නිසා මුලින්ම මේ වගේ බ්ලෙන්ඩර් ජාර් එක අරගෙන මේකට ඉස්සෙල්ලාම එකතු කරගන්නවා පාන් පිටි. පාන් පිටි කෝපයක් එකතු කරගන්නවා මෙෂරින් කප් එකකින්. ඉතින් මට මේ ප්‍රමාණයෙන් රොටි 8ක් වගේ හදාගන්න පුළුවන් වුණා. මේකටම තෙල් මේස හැන්දකුත් එකතු කරගන්න. ඒ වගේම ලුණු ස්වල්පයක්. ඔයාලට කැමති නම් බිත්තරයකුත් එකතු කරගන්න පුළුවන්. දැන් මම මේකට එකතු කරගන්නවා වතුර. ඉතින් මම මේ බැටර් එක හදාගන්නේ වතුර පාවිච්චි කරලා. ඔයාලට කැමති නම් කිරි වර්ගයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මම වතුර කෝප් එකමාරක් වගේ එකතු කරගන්නවා පාන් පිටි ගත්ත කෝප්පෙන්ම. බ්ලෙන්ඩ් කරගන්න අතරේදී වතුර මදි වගේ නම් තව එකතු කරගන්න පුළුවන්. මේ විදිහට වතුර එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. විනාඩියක් වගේ බ්ලෙන්ඩ් එක නවත්ත හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. අනු මේ තියෙන්නේ විනාඩියක් වගේ හොඳට බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ ඉතින් ඔයාලට පේනවා ඇති මේ ටික දැන් හොඳට බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. පිටි කැට එහෙම පොඩ්ඩක්වත් නැහැ. දැන් අපි මේ ටික මේ වගේ බෝල් එකකට දාගමු. බැටර් එකේ තියෙන්න ඕනි මෙන්න මේ වගේ පදමක්. ගොඩක්ම දියාරුත් නැති ඒ වගේම ගොඩක්ම උකුත් නැති පදමක් තමයි තියෙන්න ඕනි. ඔයාලා එකවර වතුර ගොඩක් එකතු කරගන්න එපා. එහෙම වුණොත් ගොඩක් දියාරු වෙයි. බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ වුණත් බැටර් එක ටිකක් උකුයි වගේ හිතෙනවා නම් වතුර පොඩ්ඩක් එකතු කරලා හැන්දෙන් කලවම් කරගන්න පුළුවන් අපිට. දැන් අපි එහෙනම් රොටි ටික හදාගමු. ඒකට අපි මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන මුලින්ම පෑන් එකේ හොඳට තෙල් ටිකක් ගා ගන්න ඕනි. පෑන් එක පොඩ්ඩක් රත් වුණාට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණයෙන් හැන්දක් වගේ පෑන් එකට එකතු කරගමු. එකතු කරලා පෑන් එක මේ වගේ හොඳට කරකවලා ලස්සනට රවුමට රොටිය හදාගන්න ඕනි.
විනාඩියකට විතර පස්සේ දැන් ඔයාලට පේනවා ඇති මේ රොටියේ උඩ තිබුණු තෙත ගතිය හොඳට අයින් වෙලා තියෙනවා. දැන් මම මේ රොටියේ උඩ හොඳට තෙල් ටිකක් ගා ගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපි රොටිය අනිත් පැත්ත දාගමු. ඉතින් අපි මේ රොටිය ගොඩක් පුච්ච ගන්නේ නැහැ. රොටිය එක පැත්තක් යන්තම් දුඹුරු පාට වෙනකන් තියාගත්තට කමක් නැහැ. හැබැයි අනිත් පැත්ත සුදු පාටට තියෙද්දිම තමයි ලිපෙන් අයින් කරගන්න ඕනි. ඔන්න දැන් මේ රොටි එක අපිට ඕනි ගානට පිච්චිලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ රොටි එකේ එක පැත්තක් යන්තම් දුඹුරු පාට වෙනකම් පිච්චිලා තියෙනවා. හැබැයි අනිත් පැත්ත මම පුච්ච ගත්තේ නෑ, සුදු පාටට තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අපි හදා ගන්න ඕනි. දෙපැත්තම පුච්ච ගන්නේ නැහැ. දැන් අපිට පුළුවන් මේක ලිපෙන් අයින් කරගන්න. ඉතින් ওই විදිහට තමයි රොටි ඔක්කොම ටික හදාගන්න තියෙන්නේ. අපි මේ රොටි එක ගොඩක් පුච්ච ගන්නේ නැති නිසා ලිපේ ගින්දර අඩු කරලා හදාගන්න. ඒ වගේම තමයි එක රොටියක් අරගෙන ආපහු මිශ්‍රණය දාද්දී පෑන් එක ගොඩක් රත් වෙලා නම් පොඩ්ඩක් නිවාගෙන එකතු කරගන්න. පෑන් එකේ හොඳට තෙල් ටිකක් ගාලා මිශ්‍රණය දාලා ලස්සනට රවුමට මේ ටික හදා ගන්න ඕනි. පෑන් එක ගොඩක් රත් වෙලා තිබුණොත් මේ ටික ලස්සනට හදාගන්න බෑ අපිට. ඔන්න මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත ඔක්කොම රොටි ටික. ඔයාලට පේනවා ඇති මේ රොටි එක විනිවිද පේන තරමටම හොඳ මෙලෙක් ගතියට තියෙනවා, පොඩ්ඩක්වත් හයිය නැහැ. ඉතින් ඔයාලත් රොටි ටික මේ විදිහට තමයි හදාගන්න ඕනි. මිශ්‍රණය ගොඩක් එකතු කරලා රොටිය ඝනකමට හදාගන්න එපා. එහෙම වුණොත් මේ රොටි ටික නවන්න බෑ, කැඩෙන්න බලනවා. දැන් අපි එහෙනම් හදාගත්ත ෆිලින් එක එකතු කරගමු. ඉතින් අපි මේ රොටියේ යන්තම් දුඹුරු පාට වෙනකම් පුච්චගත්ත පැත්තේ තමයි ෆිලින් එක තියාගන්න ඕනි. ෆිලින් එක තියාගන්න කලින් මම මේ විදිහට රොටියේ භාගයක් කපා ගන්නවා හරි මැදින්. මේ විදිහට කපා ගන්න. ඊට පස්සේ අපි හදාගත්ත පිටි බැටයකින් පොඩ්ඩක් ඉතුරු කරලා ඒකට තව පාන් පිටි පොඩ්ඩක් දාලා උකුවට මිශ්‍රණයක් හදාගන්න. ඒකෙන් මේ විදිහට පොඩ්ඩක් මම රොටිය වටේටම ගා ගන්නවා. ඉතින් ඔයාලත් රොටි ටික හදාගත්තට පස්සේ මිශ්‍රණයෙන් පොඩ්ඩක් ඉතුරු කරලා ඒකට තව පාන් පිටි පොඩ්ඩක් දාලා උකුවට මිශ්‍රණයක් හදාගන්න. දැන් අපිට පුළුවන් හදාගත්ත ෆිලින් එක රොටිය පුරාම තියාගන්න. රොටිය වටේ ගාගත්ත පිටි බැටයකේ මිශ්‍රණය තියාගන්න එපා. රොටිය මැදින් තියාගන්න මිශ්‍රණය. මිශ්‍රණය ගොඩාක්ම තියාගන්නත් එපා. මොකද අපි මේක ලස්සනට නවා ගන්න ඕනි. මේ විදිහට ෆිලින් එක තියාගත්තට පස්සේ දැන් අපි ත්‍රිකෝණයක් වෙන විදිහට මේක නවා ගන්න ඕනි. අපි රොටිය කපාගත්ත තැනින් තමයි නවන්න පටන් ගන්න ඕනි. මේ විදිහට නවන අතරෙදී හොඳට තද කරලා සීල් කරන ගමන් නවා ගන්න වටේ. එතකොට ෆිලින් එක එළියට එන්නේ නෑ ආය. ඉතින් ওই විදිහට තමයි ඔක්කොම ටික හදාගන්න ඕනි. ඇත්තටම හරිම ලේසි මේ ටික හදාගන්න. අනිවාර්යයෙන්ම රොටිය නවා ගනිද්දි හොඳට තද කරලා සීල් කරගන්න. නැත්තම් ෆිලින් එක එළියට එන්න පුළුවන්. ওই විදිහට හදාගත්ත රොටි ටික දැන් අපි ආයෙමත් පුච්ච ගන්න ඕනි. ඒකට මම ආයෙමත් මේ වගේ පෑන් එක ලිපේ තියාගෙන පෑන් එකේ හොඳට තෙල් ටිකක් ගා ගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත රොටි ටික පෑන් එකකින් තියාගමු. රොටි එකේ උඩ පැත්තෙත් මම හොඳට තෙල් ටිකක් ගා ගන්නවා මේ වගේ. දැන් අපි රොටි එකේ දෙපැත්තම දාලා හොඳට පුච්ච ගන්න ඕනි. හොඳට දුඹුරු පාට වෙනකම් පුච්ච ගන්න. ඉතින් මම රොටි 8ක් හදාගත්තා. මම දෙපාරකට තමයි පුච්ච ගත්තේ. ඉතින් ওই විදිහට තමයි මම හරිම ලේසියෙන් මේ චිකන් රොටි ටික හදාගත්තේ. ඔයාලා දකින්න ඇති ඇත්තටම මේක හරිම ලේසි රෙසිපි එකක්, ඕනම කෙනෙක්ට හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඇත්තටම මේක මාරම රසයි. උදේට රෑට පොඩි බඩගින්නට මේ ඕනිම වෙලාවකට හදාගන්න පුළුවන් මේක. ෆිලින් එකත් ගොඩාක් රසට තියෙනවා. ඉතින් මේ විදිහට අනිවාර්යයෙන්ම හදලා බලන්න. රස කොහොමද කියලාත් කමෙන්ට් එකක් දාන්න මට. එහෙනම් ඉතින් මේ වගේ රසවත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් අදට සමුගන්නවා. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.